සංගීත පෙර පාසලේ වර්ෂාවසාන විවිධ ප්‍රසංගයේ ආරම්භ කිරීම සනිටුහන් කරමින් ආරාධිත අමුත්තන් මේ මොහොතේදී පුංචි මේ දුවා දරුවන්ගේ නර්තනයන් පෙරටු කොටගෙන ඒ ආරාධිත අමුත්තන් වේදිකාව අසලට කැඳවාගෙන එන මොහොත රටක අභිමානය ඒ රටේ අභිවෘද්ධිය රඳා පවතින්නේ මේ පුංචි දූ දරුවන්ගේ ඔවුන්ගේ කුසලතාවයන් ඒ වගේම ඔවුන්ගේ හැකියාවන් ඒ වගේම ඔවුන් තුළ තිබෙන අධිෂ්ඨානයන් ඒ සියලු දේ පෙරදරි කරගෙන තමයි අද ශ්‍රී ලංකාව මේ ආකාරයට ලෝකයේ තුල බබලන රටක් බවට පත් වී තිබෙන්නේ. ඒ මේ පුංචිත්තන්ගේ සිතෙන්ගේ ඒ පුංචිත්තන්ගේ සිතෙන්ගේ අපි එලි දක්වන්නට ඒ සිතෙන්ගේ අපි බලන්නට ඒ සිතෙන්ගේ අපි ශ්‍රවණය කරන්නට ඔවුන්ගේ දස්කම් විස්කම් සියලු දේ අද මේ බොරගස්මුල්ල ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා භූමියේදී ඔබ සම වෙනුවෙන් දිගහැරෙන මොහොත ඒ පුංචි අත් රිද්මයට නැටවෙන මොහොත පූර්ව ළමාවිය සංවර්ධනය යනු අපේ මේ පුංචිත්තන්ගේ ඒ දස්කම් විස්කම් ඔබට ගෙනහැර පාන්නට ඔවුන්ට ඒ හැකියාව ලබා දුන් ඒ ආදරණීය ගුරුතුමියා පෙරට කොටගෙන මේ පුංචිත්තන් දක්වන ඒ රංගනයන් ඔවුන්ගේ හැකියාවන් කුසලතාවයන් අපි අගය කළ යුතුමයි. මේ ආරාධිත අමුත්තන් ඔවුන් නිතාමත්ම ඔවුන්ගේ පුංචි සිතැඟී ආකාරයටම පිළිගනු ලැබුවා. ලස්සනයි පුතේ. ඒ තමයි ඔබේ ආචාර්ය මේ ආරාධිත අමුත්තන්ට. සංගීත පෙරපාසල කියන්නේ මේ ප්‍රදේශයේ දුවා දරුවන්ගේ නැනස පෑදූ පූර්ව ළමාවිය සංවර්ධනය කළ ඉතාමත්ම උසස් ගණයේ පෙරපාසලක්. එම පෙරපාසල තුළ අකුරු හැදෑරු අකුරුවල හැඩය හැදෑරු ඒ දරුවන් අද මේ රටේ විවිධ ස්ථානවල විවිධ තරාතිරම්වල වැජබෙනවා. ඒ මේ ආදරණීය ගුරුතුමියගේ අප්‍රතිහත ධෛර්යය පෙරට කොටගෙන එවැනි කලා උත්සවයක් තමයි වර්ෂාවසාන කලා උත්සවය මේ විදියට මේ විදුහල් ක්‍රීඩා භූමියේදී ඔබ වෙනුවෙන් දිගහැරෙන්නේ. ඉර අවරට ගොස් හඳ මෝදු වෙද්දී මේ සතර දිග්භාගයෙන් අඳුර කෙමින් කෙමින් ක්‍රීඩා පිටියට පතිත වෙද්දී සංගීත පෙරපාසලේ වර්ෂාවසාන විවිධ ප්‍රසංගයේ ආරාධිත අමුත්තන් ලෙස ප්‍රධාන වශයෙන්ම ගණේවත්ත පන්සලේ විහාරස්ථානයේ ගාල්ලේ චන්ද්‍රරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආරාධනා කර තිබුණත් උන්වහන්සේට හදිසි අවශ්‍යතාවයක් මත අද මෙම ස්ථානයට පැමිණීමට නොහැකි වී තිබෙනවා. නමුත් සංගීත පෙරපාසල වෙනුවෙන් අපි චන්ද්‍රරතන හිමියන්ව ඉතාමත්ම සාදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම හොරගස්මුල්ල ප්‍රාථමික විද්‍යාලයේ චන්දන රණසිංහ මහත්මයා විදුහල්පතිතුමා ආදරයෙන් පිළිගනු ලබනවා. අලුතපොළ ෆස්ට් ස්ටෙප් පෙරපාසලේ බුද්ධිනී මధుරසනි මිය තාමත්ම ආදරයෙන් පිළිගනු ලබනවා. දිවුලපිටිය විදුනන පෙරපාසලේ සඳමාලී මිය හොරගස්මුල්ල ප්‍රදේශීය ව්‍යාපාරික කුමාර මහතා සංගීත පෙරපාසලේ නිර්මාතෘ රුවන් වසන්ත ලේල්වල මහතා වීදියවත්ත ලිටල් බට්ස් පෙරපාසලේ ගුරුතුමියවත් තාමත්ම ආදරයෙන් පිළිගනු ලබනවා. එසේනම් අපි පෙළගැසෙමු, අපි දිගහරිමු. මෙම විවිධ ප්‍රසංගය ඔබේ
දෙසවන් පිනවන්නටත් දෙනුවන් අලංකාරයෙන් ඔබගේ ඒ නර්තනයන් ඔබට චිත්‍රණය කරන්නටත් හැකියාව ලැබේවි. මෙම අවස්ථාවට වැඩමවා වදාළ ගණියවත්ත පන්සලේ කැටන්දොල විමල ස්වාමීන්ද්‍රයන් වහන්සේව පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. මම පාද නමස්කාර පූර්වකව ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ගණියවත්ත පන්සලේ කැටන්දොල විමල ස්වාමීන්ද්‍රයන් වහන්සේට පැමිණ සිටින පිරිස පංචශීලයේ පිළිතුරන ලෙසට. හොඳයි කවුරු සාදු නාදයක් පවත්වමු. තවත් වතාවක් සාදු කියන්න. තවත් වතාවක් සාදු කියන්න. කවුරුත් නමස්කාරය කියන්න. පංචශීලය සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු කියන්න. බොහොමත්ම පින් ඔබ වහන්සේට මේ මොහොතේදී ආරම්භ කිරීම සඳහා සිංහල සංස්කෘතියකට සભ્યත්වයකට සදාචාරයකට උරුමකම් කියන අපි පොල්තෙල් පහන් සිලු දල්වා ඒ සුබ කටයුත්තක් ආරම්භ කිරීම තමයි අපේ සිරිත. ඒ ගිනි දෙවියන්ගේ ආශිර්වාදය ලබාගෙන තමයි අපි සිංහල සංස්කෘතියක ජීවත් වෙන පුරවැසියන් විදිහට ඒ සුබ කටයුත්තට අපි සූදානම් වෙන්නේ. ඒ වගේම ඒ ආරම්භ කරන්නේ. එසේනම් අපි මේ සංගීත පෙරපාසලේ වර්ෂාවසාන විවිධ ප්‍රසංගයේ ආරම්භ කිරීම සඳහා පොල්තෙල් පහන් සිලු දල්වා මේ කටයුත්තට මූල ආරම්භයක් ලබා දෙන ලෙසට මම
ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා හොරගස්මුල්ල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමන් චන්දන රණසිංහ මහත්මයාට ඒ වගේම අලුතපොළ ෆස්ට් ස්ටෙප් පෙර පාසලේ බුද්ධිනී මියට දියුලපිටිය විදුරැණ පෙර පාසලේ සඳමාලේ මියට හොරගස්මුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරික කුමාර මහතාට සංගීත පෙර පාසලේ නිර්මාතෘ රුවන් වසන්ත ලේල්වල මහතාට වීර්යවත්ත ලිටල් බට්ස් පෙර පාසලේ එල්.ඩී. ප්‍රමෝදිකා මහත්මියට ඔබ තුමන්ලාට තුමියට තමයි මේ ආරාධනාව පුල්තෙල් පහන් සිලු දල්වා අපිට මේ මූලාරම්භය සනිටුහන් කර දෙන ලෙසට ගිනි දෙවියන්ගේ ආරක්ෂාව ඒ වගේම ජීවී ශක්තිය ආලෝකය අපට එසේනම් ඒ ආරම්භය ලබා දුන්නා. මේ ගින්දර ඒ වගේම සුළඟ ඒ වගේම ජලය මේ ස්වභාවික සම්පත් අපිට බොහෝ දේවල් මේ සමාජය තුළ කියලා දෙනවා. ස්වභාව ධර්මයක් කියලා කියන්නේ මහා පුදුම දෙයක්. අපි ගන්නා හුස්ම පවා මේ ස්වභාව ධර්මයට අයිති. ඒ හුස්ම යම් දවසක ස්වභාව ධර්මයේ විසින් අපෙන් උදුරා ගතහොත් අපේ හුස්ම නවතිවි. එසේනම් අපි අයිති මේ ස්වභාව ධර්මයට. ඒ ස්වභාව ධර්මයට අයිති අපි ස්වභාව ධර්මයට මුහුණ දිය යුතුයි. යම් අවස්ථාවක මුහුදු රළ දල රකුසෙකුසේ අපේ ගොඩබිමට කඩා වදීවි. ඒ තමයි සුනාමිය. එදා සුනාමිය නිසා අපේ ආදරණීයන් දසදහස් ගණනක් මේ පොළොව තලය තුළ මිහිදන්නවා. ඒ තමයි ස්වභාව ධර්මය. එයින් වසර 20ක් යන්නටත් මත්තෙන් අපිට තවත් විවසනයකට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. මේ සතියකට පෙර මහා වර්ෂාව ඇදහැලිලා ගංගා පිටාර ගලලා ගෙවල් සම්පූර්ණයෙන්ම යට වෙනවා. මහා කඳු පහළට ගලාගෙන ඇවිත් මුළු ගම්මානයක්ම යට කරනවා. තාත්තාගේ අතේ එල්ලුණු ආදරණීය දරුවෝ දෙන්නා පස්සට සැඟවෙද්දී තාත්තාගේ හුස්ම විතරක් ඉතුරු වෙනවා. තාත්තව ගොඩ ගන්න බෑ. අත් දෙකේ දෙපැත්තේ දරුවෝ දෙන්න එල්ලිලා. දරුවා බේර ගන්න අම්මා වකුටු වෙනවා. අම්මගේ ඇකේ දරුවා තුරුල් කරගෙන අම්මා පස් කන්දට යට වෙනවා. මහා ජල කඳක් අපේ ලංකාවට එදා සතියකට පෙර ගොඩබිම සිසාරා ගියා. එසේනම් එදා අප අතරින් වියෝවේ අප වැනිම තවත් අයෙක්, අපගේ ආදරණීය සහෝදරයෙක්, අපගේ ආදරණීය මවක්, අපගේ ආදරණීය පියෙක්, අපගේ ආදරණීය දුවෙක්, අපගේ ආදරණීය පුතෙක් වෙන්න ඇති. ඔවුන් කවදාක්වත් නොසිතන්නට ඇති මම මේ යන්නේ අවසන් ගමනද කියා. සමහරෝ නින්දේදී
පස්කන්දට යට වුණා. ඔවුන් සිතුවේවත් නැහැ. ජීවිතය කියන්නේ තනක පිළිබිඳුවක් වගේ. කොයි මොහොතේ රැගෙන යාවිද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපේ ජීවිත වන කාලය තුළ වෛරය, ක්‍රෝධය නැතිව මෛත්‍රියව පෙරදැරිව යනවා නම් අපේ ජීවිත සාර්ථක වේවි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මයේ තුළ යම් කවදාක හෝ මෙවැනි අසනි වර්ෂාවක් ඇදහැලේවි. එදාට පෞකාරයන්සේ අපි මේ ලෝකයෙන් යන්නට යාවි. එසේනම් අප අතරින් වූ ඒ රුදුරු ව්‍යවසනය තුළ මේ දිවුරපිටි කලාපයෙන්ම ඒ වගේම කන්දෝඩ රට, අනුරාධපුර පොළොන්නරු ආදී ලංකාවේ සිව් දෙසින් අප අතරින් වියෝවී ගිය ඒ ආදරණීයන් අපිට අමතක කළ නොහැක. අපි අද මෙතන සංගීත පෙරපාසලේ මේ වර්ෂාවසාන විවිධ ප්‍රසංගය පැවැත්වුවත් අපේ හදවත් තුළ ඒ අපි අතරින් වෙන් වී ගිය අය ජීවමානයි. ඔවුන් අපේ ආදරණීයන්. අපිට ඔවුන් අමතක කළ නොහැක. අපි ඔවුන් වෙනුවෙන් දිගු නිහඬියාවක් ප්‍රකාශයට පත් කරමු. අපේ ආදරණීයන් වෙනුවෙන්, අපි අතරින් වියෝවුණු ආදරණීයන් වෙනුවෙන් දිගු නිහඬියක් ප්‍රකාශයට පත් කරමු. බොහොමත්ම ස්තුතියි ඔබ සියලුම දෙනාට. එසේනම් අපි අපගේ ආගමිකානුකූල චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට කර අවසන්. ආගම සිහිකිරීම, පොල් තෙල් පහන් සිල් දැල්වීම, ව්‍යවසනයෙන් අප අතරින් වියෝවන් සිහිකර අපි ඔවුන්ට අපගේ ප්‍රණාමය පුද කරමින් අපි මේ පුංචිතන්ගේ මේ රංගන කුශලතාවයන් ඔබ ඉදිරියේ දිගහරින්නට තමයි සූදානම. ඊට පෙර ආතුව පැමිණ සිටින පිරිස පිළිගැනීම සඳහා මේ පුංචිත්තන් සූදානම්ව සිටිනවා. ඔවුන්ගේ දස්කම් විස්කම් බලන්නට පැමිණි අම්මලා තාත්තලා අයියලා අක්කලා පිළිගන්න ඉතාමත්ම සැදී පැහැදී සිටිනවා. මව් භාෂාව වන අපේ සිංහල භාෂාවෙන් පැමිණ සිටින ඔබ සියලු දෙනා පිළිගැනීමට සූදානමින් සිටින ලකීෂ පුතාට මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ ඔබගේ දස්කම් විස්කම් බැලීමට පැමිණි ආදරණීය අම්මා තාත්තා අයියා අක්කා මේ සියලු දෙනා පිළිගැනීමට. ආදරණීය පුතේ ඔබටයි මේ ආරාධනාව. සුබ සන්ධ්‍යාවක් වේවා. අපේ ආරාධිය අමුත්තන් හා දයාබල සහෝදයන්පියන් වගේම සහෝදරයන් විරුද්ධ ඉතාම ආදරයෙන් පිළිගන්නවා. අද අපේ සතුටු දවසක්. අපේ සංහිඳ පෙරපාසලේ විවිධ ප්‍රසංග බලලා ඔයාලා හැමෝම සතුටු වෙයි කියලා අපි හිතනවා. ස්තුතියි. මං අකීෂණෙස්සල. ඉංග්‍රීසි භාෂාවෙන් පැමිණ සිටින පිරිස පිළිගැනීමට තමන්ගේ ආදරණීයන් පිළිගැනීම සඳහා මම හිරුණ පුංචි පුතාට ආරාධනා කර සිටිනවා ඔබගේ ආදරණීයන් ඉංග්‍රීසි භාෂාවෙන් පිළිගැනීම සඳහා. Good evening everyone. I look right to welcome our guest.
only to the annual concert of Sangeeta Peace School. Today is most special day, and I hope you all enjoy the show. Thank you. Thank you, Hiruna පුතේ. I am Hiruna. හිරුණ පුතාට ගොඩාක් ස්තුතියි. සංගීත පෙරපාසල කියන්නේ හොරගස්මුල්ල ප්‍රදේශයේ ඉතාමත්ම දීප්තිමත්ව බැබලෙන පෙරපාසලක්. ඒ වගේම තමයි ඒ පෙරපාසල තුල අධ්‍යාපනය හදාරන ඒ පුංචිත්තන් මේ රටේ මේ ලෝකයේ මතු දවසක ලෝකයේ දිනාවි රට දිනාවි දිනපු ඇයෝ සිටීවි. ඒ පුංචිත්තන් පූර්ව ළමාවිය සංවර්ධනය ලෙස තමන්ගේ බර තමන්ගේ උර මත පටවා ගනිමින් මේ පුංචිත්තන් නිසි මාර්ගයේ යොමු කරන ආදරණීය ගුරුතුමියක් තමයි මේ පුංචි දුවා දරුවන්ට හම්බ වෙලා තියෙන්නේ. ඒ ආදරණීය ගුරුතුමියගේ කැපවීම සහ අප්‍රතිහත ධෛර්යය මත තමයි සංගීත පෙරපාසල මේ තරම් හොරගස්මුල්ල ප්‍රදේශයේ ඉතාමත්ම දීප්තිමත්ව බැබලෙන පෙරපාසලක් බවට පත් වී තිබෙන්නේ. එසේනම් මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා සංගීත පෙරපාසලේ ආචාර්යතුමියට පැමිණ සිටින පිරිස පිළිගැනීම සඳහා. සුබ සන්ධ්‍යාවක් පැමිණ සිටින සියලුම දෙනාට අද අපේ සංගීත පෙරපාසලේ දරුවන්ගේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2025 වර්ෂය වෙනුවෙන් ඒ අවස්ථාව වර්ණවත් කරන්න අපේ ආරාධනය පිළිගෙන මෙම ස්ථානයට පැමිණි හොරගස්මුල්ල ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රින්සිපල් විදුහල්පති තැන්පත් චන්දන රණසිංහ සර්වත් ඒ වගේම අලුතපොළ ස්ටෙප් පෙරපාසලේ මගේ ආදරණීය සොයුරිය බුද්ධිනී ගුරුතුමියවත් ඒ වගේම විද්‍යාවත ෆස්ට් පාඩ් පෙරපාසලේ ධනුෂ්කි ගුරුතුමියවත් ඒ වගේම මං කොයි දේ කිව්වත් කරලා දෙන අපේ කුමාර මහත්මයාවත් එම මැතිණියවත් ඒ වගේ ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා අපේ මේ උත්සවය වර්ණවත් කරන්න පැමිණියාට. ඒ වගේම ඒ උත්සවය නරඹන්නවපු මගේ ආදරණීය දෙමව්පියන්ගේ ඥාතීන් අසල්වැසියන් මගේ ආදි ශිෂ්‍ය දරුවන් දෙමව්පියන් ඒ වගේම මගේ ආදරණීය දෙමව්පියන් සහ දරුවනුත් මම මේ අවස්ථාවට ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. පුංචි මල් කැකුළු ටිකක් මං හිතන්නේ ජීවිතේ ප්‍රථම වතාවට නර්තනාංගවල යෙදෙනවා. සමහර විට නර්තන වින්‍යාසයන් නිවැරදි නොවෙන්න පුළුවන්. හැබැයි එයාලා මේ ගන්න අඩිතාලම මේ ගන්න අත්දැකීම එයාලා හෙට දවසේ සූරවීර පුරුෂයන් ස්ත්‍රීන් බවට පත් කරයි. ඒ පුංචි දරුවන්ගේ නර්තන වින්‍යාසයන් දැක බලා ගන්න එයාලව දිරිමත් කරන්න මෙතෙන්ට ආපු සියලුම දෙනා මම නැවතත් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න වගේම එයාලට ධෛර්යමත් කරන්න කියලා ඉතා ආදරයෙන් ඉල්ලමින් මම අවසන් කරනවා. ස්තුතියි.
तत्यनादि नुबाकारः जित्यनादि महीपतिः तोङ्यनादि पादमूलेन नञ्यनादि सकाग्रहः तकारो मेघनादस् जिकारो अश्वनादकः तोङ्कारो कुम्भरी जैव नङ्कारो මාමගේ උපන්දිනේ ළඟෙනවා කියලා ඇහුණා හඳ මාමව බලන්න මං ඒ දිහාට යන්න හිතුවා ලස්සන පොඩි රොකට් එකක නගිනවා හරි උජාරුවට කෙලින්ම මම හඳ මාමගේ ගෙදර යනවා හැන්දෑවට චූටි චූටි තරු යාළුවෝ එක්ක හිනා වෙනවා මම ලස්සන සින්දුවක් කියලා තරුත් එක්ක නටනවා මම දිලිසි දිලිසි ආකාසේ නිවි නිවි දිලෙනා අරුමය තියෙන්නේ හැමදාම රැට නටන නිසායි රන්තරු කැට
අපිත් එක්ක නටන්න තව එන්න කියලා කියනවා මම හඳ මාමගේ උපන්දිනට සුබ පතන්න යන්න ගෙදර තරු යාළුව වලාකුළුත් එනවා කිව්වා මාත් එක්ක හරි ලස්සන බෝල බෝල ලෝක ගොඩක් තියෙනව නොව වෙන දවසක යන්න ඕනේ බෝල ලෝක බලල එන්න හඳ මාමගේ ගෙදරට අපි පිළිගත්තා හුඟක් හොඳට හඳ මාමගේ කේක් එකක් තිබුණා හරි කදිම රසට අහසේ යාළුවොත් එක්කලා හුඟක් හොඳට සතුටු වුණා මග බලාන ඇති අම්මා හුඟක් වැරෑවෙලා හින්දා රොකට් එකෙන් ආවා ගෙදර විස්තර අම්මට කියලා නිදාගත්තා ඉක්මනටම මේ පුංචි දුවා දරුවන්ගේ හුරතල් මේ පුංචි සුරතල් අපේ පෙනීලා මේ ගීතය චන්ද්‍රානි මානෙල් කල්දේරා ගායනා කරන ගීතයක් මේ ගීත පද නිර්මාණය කරන්නේ කරුණාරත්න අබේසේකරයන් මේ ගීතයේ අරමුණ තමයි පුංචි ළමුන්ගේ නිවැරදි සුන්දර පිරිසිදු ලෝකය ඒ වගේම ගීතයේදී සුරතල් හා සතුටුදායක දර්ශන මල් පිපීම ඒ වගේම පුරහඳ තරු දේදුණු වැනි ලොවට රුසිරු අත්කර දෙන සියලු දේ ළමුන් සමග සම්බන්ධ කරලා මේ ගීතය ළමුන්ගේ නිර්මාණශීලී සුන්දර පිරිසිදු ලෝකය වර්ණනා කරන එක. නාද සඳ තරු දේදුණු මල් ජලය වගේ ශ්‍රීජු හා සොඳුරු දසුන් සියල්ල ළමුන් හින්දා ලෝකය ලස්සන වන්නේ කියා එය කාල්පනීය කරනවා. ඒ කාල්පනීය තුල ඒ ළමයාව ඒ අපේ පුංචිත්තන්ට සුන්දර ලෝකයකට ගෙන ආවේ සුරතල් අපේ පෙනිලා ධනුෂි විදොල්යා විනෝරි ශලනි විහංගි හසලි ගංගොලි මනොලි මේ කියන පුංචි දුවා දරුවන් ඔබ වෙනුවෙන් මේ වේදිකාව මත සූදානම්ව සිටිනවා සුරතල් අපේ පෙනිලා ගීතයට නර්තනය ඉදිරිපත් කිරීම සඳහා සුරතල් අපේ පෙනිලා වනමල් කැලේ පුතිලා සුරතල් අපේ පෙනිලා වනමල් කැලේ පුතිලා කිංකිණි පරඳන නාදට අපගේ ගලායයි ජලේ හොගා ගලායයි ජලේ කිංකිණි පරඳන නාදට අපගේ ගලායයි ජලේ හොගා ගලායයි ජලේ පායයි කුංසඳ ආසේ පුංචි ළමුන් දැකලාසේ සුන්දර සිරිදුව වාගේ පායයි කුංසඳ ආසේ පුංචි ළමුන් දැකලාසේ සුන්දර සිරිදුව වාගේ සුරතල් අපේ පෙනිලා වනමල් කැලේ පිපිලා සුරතල් අපේ පෙනිලා වනමල් කැලේ පිපිලා කිංකිණි පරඳන නාදට අපගේ ගලායයි ජලේ හොගා ගලායයි ජලේ කිංකිණි පරඳන නාදට අපගේ ගලායයි ජලේ හොගා ගලායයි ජලේ දේදුණු පායා එන්නේ රන්තරුවල් බබලෙන්නේ පුංචි ළමුන් හින්දයිනේ දේදුණු පායා එන්නේ රන්තරුවල් බබලෙන්නේ පුංචි ළමුන් හින්දයිනේ
අරගෙඩි මලගෙඩි පාම්බඩිල්ලා හැංගෙමු ඔට්ටුද පාටක් නොයමුද මං අල්ලන්නේ දැන් ආනාරුණකට එලගෙඩි මලගෙඩි පාම්බඩිල්ලා කිරිකිරි බෝලේ රලි රලි මාලේ රෝස කැලේ අපියන් ආදරේ ඉල්ලගෙන ජීවිතින් සතුටින්ම කාලෙ ගෙවෙනා පුංචි ළමයි අපි දැන් චිකි චිකි බම් බම් චිකි චිකි බම් බම් චිකි චිකි බම් 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 චිකි චිකි බම් බම් චිකි චිකි බම් බම් චිකි චිකි බම් 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 චිකි චිකි බම් බම් චිකි චිකි බම් බම් චිකි චිකි බම් 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 චිකි චිකි බම් බම් චිකි චිකි බම් බම් චිකි චිකි බම් 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 Put your hands up, everybody know that. Don't hold back, got you on low jack. Go DJ, that's my DJ. Party on replay, sell it on eBay. ආදරේ වැඩියෙන්ම අම්මාගෙන්ද නැත්තම් තාත්තාගෙන්ද අයියෝ තේරෙන්නේ කොරතලේ අපි දඟ හින්දාද දඟ අයියා නේද දඟ හොඳ නෑනේ ආදරේ
වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන වටේ තතට මල්ලිහිරුණු චේතයඳලා රංකොතලේ උඹේ උකුලේ තියාලා මගේ සුරංකනී කොහෙද යන්නේ නිතම සලාලා වතුර නාලා වතුර නාලා වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන්න වටේ තදට මල්ලිහිරුණු චීතේ ඇඳලා රංකොතලේ උඹේ උකුලේ තියාලා මගේ සුරංගනේ කොහෙද යන්නේ නිතඹ සලාලා වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන්න වටේ තදට මල්ලිහිරුණු චීතේ ඇඳලා රංකොතලේ උඹේ උකුලේ තියාලා මගේ සුරංගනේ කොහෙද යන්නේ නිතඹ සලාලා වතුර නාලා නටවාලා රතු තොල් විදහාලා ඇස් නටවාලා රතු තොල් විදහාලා හා පොට්ටක් හිනා වෙන්නකෝ හා පොට්ටක් හිනා වෙන්නකෝ මගේ සුරංගනී ආදරයෙන් බලා යන්නකෝ වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන්න වටේ තදට මල්ලිහිරුණු චීතේ ඇඳලා රංකොතලේ උඹේ උකුලේ තියාලා මගේ සුරංගනේ කොහෙද යන්නේ නිතඹ සලාලා වතුර නාලා මගේ සුරංගනේ දෙදෙන්නෙන් ඇහි බැම තියලා වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන්න වටේ තදට මල් ඉහිරුණු චීතේ ඇඳලා රංකොතලේ උඹේ උකුලේ තියාලා මගේ සුරංගනේ කොහෙද යන්නේ නිතඹ සලාලා වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන්න වටේ තදට මල් ඉහිරුණු චීතේ ඇඳලා රංකොතලේ උඹේ උකුලේ තියාලා මගේ සුරංගනේ කොහෙද යන්නේ නිතඹ සලාලා වතුර නාලා දරුවන් යහමඟට යොමු කරන ඒ වගේම මෑතක මම දකින ආදරණීය තාත්තෙක් ඉන්නවා ඒ තමයි වරගස්මුල්ල ප්‍රාථමික විදුහලේ ගරු විදුහල්පතිතුමා. දරුවන් විශාල සංඛ්‍යාවක් සමග ඉතාමත් ආදරයෙන් කටයුතු කරමින් ඔවුන්ගේ දක්ෂතා ඉදිරියට ගෙන යමින් දිනෙන් දින පාසල තුල දරුවන්ගේ කුසලතා වර්ධනය කරමින් භෞතික සම්පත් වර්ධනය කරමින්
වර්ගස්මුල්ල ප්‍රදේශයේ මිනුවන්ගොඩ කලාපයේම ඉතාමත්ම ශ්‍රේෂ්ඨ සහ ගුණගරුක චරිතයක් වන ආදරණීය චන්දන රණසිංහ මහත්මයාට මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ සභාව ආමන්ත්‍රණය කරන ලෙස. ආරාධිතාවන්ගේ අවසරයි. ඒ වගේම සංහිඳ පෙර පාසලේ මුල් ගුරුතුමිය, ඒ වගේම අනිකුත් ආචාර්ය මණ්ඩලය, ඒ වගේම පැමිණ සිටින සියලුම දෙමව්පියන්, දූ දරුවන් සියලු දෙනාගෙන් අවසරයි. අද මම හිතන්නේ මේ අපි අද වේදිකාවේ ඒ දස්කම් ඉදිරිපත් කළ දරුවෝ 2026 වසරේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අධ්‍යාපනය ලබන කණ්ඩායම. අද දවසේ උදේ 8 ඉඳලා හවස 5 වෙනකම් මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ විදුහල්පතිවරුන් මෙම නව ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීමේ රැස්වීම වැඩමුළුව පැවැත්වුණා. ඉතින් ඒකට සහභාගී වෙලා තමයි මම මේ ස්ථානට ආවේ. ටිකක් වෙහෙස දවසක් වුණත් විදුහල්පතිතුමිය පෙර පාසලේ අපේ ගුරුතුමිය කළ ආරාධනය බැහැර කිරීමට නොහැකි නිසා ඒ වගේම මේ අද දින දස්කම් දක්වන දරුවෝ මම හිතන්නේ තව නොබෝ දිනකින් මේ පාසල් භූමියේත් මේ විදියට දක්න ලැබේ. ඉතින් ඒ කණ්ඩායම දිරිගැන්වීම උදෙසා මේ ආරාධනය පිළි අරගෙන මම මේ ස්ථානට පැමිණි. ඉතින් ඇත්තටම ඉදිරි ප්‍රතිසංස්කරණ යටතේ මේ දරුවන්ට බොහෝ ක්‍රියාකාරකම් පාදකව ඉගෙන ගන්න ලැබෙන අවස්ථාවක් තමයි අපට පේන්නේ. ඉතින් දැන් කටපාඩම් කරලා විභාගයට පමණක් මුහුණ දෙන ක්‍රමය ඉදිරියේදී නැති වෙයි. ඉතින් ඒ අයට ගොඩක්ම තියෙන්නේ ක්‍රියාකාරකම් සමග වැඩ කරන්න. ඉතින් ඒ කාලයේ ඉදිරියේදී ඉතින් ඒ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තවම ක්‍රියාත්මක වෙන්නේ ඉදිරි 2026 වසරේ පළවෙනි වාරය දක්වා තමයි දැනට පුහුණු වීම කටයුතු කරන්නේ. ඉතින් ඒක ක්‍රමක්‍රමයෙන් වර්ධනය වේ. ලබන වසරේ පාසල් නිම කරන වේලාව සවස් 2 දක්වා වැඩි වෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ 5 පන්තියට පමණයි. අනිකුත් දරුවන්ට පැය භාගයක වගේ වැඩිවීමක් තමයි තිබෙන්නේ. ඉතින් මේ 2026 වසර නව ප්‍රතිසංස්කරණ වලට යන දූපුතුන් අද දවසේ මේ ඉදිරිපත් කළ හැකියාවන් ඉතාමත් අලංකාරයි. ඉතින් මම හිතන්නේ මේ ගුරුතුමිය ලොකු වෙහෙසක් ගන්නවා මේ දරුවන් ගේ හිස අත හදවත කියන තුන් කට්ටුව පෝෂණය කරන්න. හිසට අපි දැනුම ලබා දෙනවා. අතට හසුරු කුසලතා ලබා දෙනවා. හදවතට සහ කම්පනය අනුන් වෙනුවෙන් උණු වෙන හදවතක් ඇති හොඳ ආකල්ප වලින් යුතු දරුවෙක් බිහි කරන්න අවශ්‍ය ආකල්ප වර්ධනය ඇති කරනවා. ඉතින් මේ සංහිඳ පෙර පාසල මේ හොරගස්මුල්ල ප්‍රදේශයට ඉතාමත් දක්ෂ දරු පිරිසක් දායාද කර දෙනවා. මම හිතන්නේ ඒ අය අපේ පාසලෙත් ඉතාමත් දක්ෂ විදිහට විවිධ අංශ වලින් ජයග්‍රහණ ලබා ගැනීම සඳහා හැම දෙයකම ඉදිරිපත් වෙන දරුවෝ අපේ පාසල තුලත් ඉන්නවා. ඉතින් මේ ගුරුතුමිය ගන්නා වෙහෙස ප්‍රශංසනීය අගය කරමින් මේ දරුවන් මම හිතන්නේ මේ දරුවන්ගේ දක්ෂතා දකිනකොට දෙමව්පියන් තමයි ලොකුම සතුට ඇති වෙන්නේ. මොකද හැම අම්මා තාත්තම බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ දරුවා මොන විදිහෙන් හරි ඉදිරියට ගන්න. ඉතින් ඒ ඔවුන්ගේ සිහින සාර්ථක කරගන්න වාසනාව, ධෛර්යය
ශක්තිය ලැබේවා කියලා සුභාශිංසන එකතු කරමින් ඒ වගේම සංහිඳ පෙර පාසලේ ගුරුතුමිය ඒ ආචාර්ය මණ්ඩලයටත් මෙම නර්තනාංග ඒ වගේම ඒ උන්ගේ හැකියාවන් වර්ධනය කරන්න දක්වන මෙහෙය ඊට අගය කරමින් සියලු දෙනාට සුබ පතමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා. බොහොමත් ස්තුතියි. පායනා දේශය ලොව ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි ඉරක් පායනා දේශය ලොව ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි ජාතියේ උදාලෝකය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින් ජාතියේ උදාලෝකය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින් සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින් විදෙස් දේශයන් අභියස නිවට ජාතියක් විලසට දෙදන බිම ඔබා මැතිඳුනි ඉඳිනු මම කෙසේ විදෙස් දේශයන් අභියස නිවට ජාතියක් විලසට දෙදන බිම ඔබා මැතිඳුනි ඉඳිනු මම කෙසේ ජාතියේ මහාමානය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින් ජාතියේ මහාමානය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින් සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹින් ඉරක් පායනා දේශය ලොවක් ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි ඉරක් පායනා දේශය ලොවක් ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි
You say take me home, I said no, Perignon. You said no, 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 I said no, 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 no. Hasta la vida loca, 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 loca. Te encanta la música, te toca, toca, toca. Hasta la vida loca, 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 loca. Te encanta la música, te toca, toca, toca. දැන් පාසල් ජීවිතය වෙද ප්‍රවිෂ්ඨ වී තිබෙන ආදි ශිෂ්‍ය රැලක් කණ්ඩායමක් සමූහයක් මේ සංගීත පෙර පාසල වටා සිටිනවා. ඒ ගුරුතුමියගේ ආදරණීය ඉගැන්වීම් එක්ක ඉදිරියට ගිය පිරිසක් මේ ගුරුතුමියගේ පෙර පාසලෙන් එළියට ගිය පිරිසක් සිටිනවා. අන්නේ ආදි ශිෂ්‍යවන්ටයි මේ අවස්ථාව. ආදරණීය දුවේ පුතේ ඔබට වාරයි අද දවසේ වරගස්මුල්ල ක්‍රීඩා පෙටියේ වේදිකාව ඔබේ නර්තනය සඳහා
දුවනයි තරු රෑන වගේ. හා හා පාවි පාවි අපි ඉන්නා පාවි පාවි අපි ඉන්නා උඩ පැන්නොත් බිම වැටෙයි බිම වැටුනම හරි රිදෙයි. උඩ පැන්නොත් බිම වැටෙයි බිම වැටුනම හරි රිදෙයි. උඩ නොගිහින් බිම නොවැටි ඉන්න පුරුදු වෙමු ළමයි. උඩ නොගිහින් බිම නොවැටි ඉන්න පුරුදු වෙමු ළමයි. වගේ කාලේ අපේ මේ සැරේ දුර ගිහින් සාගරේ වෙරළට ආවේ මේ උදේ කුරු පුරා මාළු ගෙනාවා බොලේ. හොඳ වගේ කාලේ අපේ මේ සැරේ දුර ගිහින් සාගරේ වෙරළට ආවේ මේ උදේ කුරු පුරා මාළු ගෙනාවා බොලේ. ඔඩි ඔඩි හෙලෙයියා वारकन ගෙවිලා අසරණ අපේ මූණ දෙයියෝ බලාලා. ඔඩි ඔඩි හෙලෙයියා අනිකට වරෙල්ලා නුඹලත් අපේ සතුට බෙදා ගනිල්ලා. වාද නැතේ අපේ වේද නැතේ අපි මරුණත් කිසිදාකත් උඩි කේඩු නෑ හිතේ. එකම රහේ අපි එකම වගේ මහමුදේ කල පෙළසේ ගෙවනවා ජීවිතේ. හරි හරි වරෙල්ලා අනිකට වරෙල්ලා නුඹලත් දෝත පුරා මාළු ගනිල්ලා. කලබල නොවෙල්ලා එකමුතු වේ අල්ලා නුඹලත් දෝත පුරා මාළු ගනිල්ලා. දරුවෝ අපේ අමු දරුවෝ අපේ හිත ගැහෙමින් පොඩි ගෙපලි මග බල බලා ඇති. කාසි නැතේ මහ ගොඩක් අතේ කුසගින්නයි ඇවිලෙන්නේ නැහැතියා හාමතේ. හරි හරි යමල්ලා අනිකට යමල්ලා අදර බතක් මුයා ගන්න යමල්ලා. ඔඩි ඔඩි හෙලෙයියා ආයෙත් වරෙල්ලා පාන්දර ජාමේ ඔරුව දියක් කරල්ලා. හොඳ වගේ කාලේ අපේ මේ සැරේ දුර ගිහින් සාගරේ වෙරළට ආවේ මේ උදේ කුරු පුරා මාළු ගෙනාවා බොලේ. හොඳ වගේ කාලේ අපේ මේ සැරේ දුර ගිහින් සාගරේ වෙරළට ආවේ මේ උදේ කුරු පුරා මාළු ගෙනාවා බොලේ. ඔඩි ඔඩි හෙලෙයියා वारकन ගෙවිලා
අසරණ අපේ මූණ දෙයියෝ බලාලා ඔඩි ඔඩි හෙලෙයියා අනිකට වරෙල්ලා නුඹලත් අපේ සතුට බෙදා ගනිල්ලා හරි හරි යමල්ලා අනිකට යමල්ලා අදර බතක් මුයා ගන්න යමල්ලා ඔඩි ඔඩි හෙලෙයියා ඔබ දෙමාපියෙක් විදිහට මම මේ අවස්ථාවේදී මෙතෙන්ට ඔබට ආරාධනා කර සිටිනවා මේ විවිධ ප්‍රසංගයේ මෙතෙක් දිගහැරුණු සියලු දේවල් වෙනුවෙන් ඔබට යම් වගකීමක් පැවරී තිබෙනවා ඒ තමයි මේ සියලු දෙනාට ස්තුතිය පුද කිරීමට මොකද දැන් අපි මෙහි හමාර අවස්ථාවට පැමිණ තිබෙන්නේ එනිසා ස්තුති කතාවෙන් අනතුරුව තව විශේෂාංග කිහිපයක් ඉතුරු වී තිබෙනවා ඒ විශේෂාංගත් සමග අපිට එකට එකතු වෙලා ඉන් අනතුරුව විශ්‍රයාමේ හැකියාව තිබෙනවා එහෙනම් හසිත් ඔබටයි මේ ආරාධනාව සුබ සන්ධ්‍යාවක් ඇත්තටම ගරුතර ප්‍රධාන ආරාධිත අපේ අමුත්තා හොරගස්මුල්ල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති චන්දන සර් සහ සහෝදර දෙමව්පියන් අපේ ගුරුවරුන් දෙපළක් දැන් ඉන්නවා ඒ දෙන්නගෙන් අවසරයි ඇත්තටම මෙවන් අපි මේ වගේ ප්‍රසංගයේ සැබෑ වීරයන් සිටින්නේ නම් ඒ අපේ ආදරණීය ගුරුමෑණිවරු දින ගණනාවක් තිස්සේ ඒ වගේම අපි පසුගිය කාලේ දැක්කා පසුගිය සති දෙකකට ආසන්න කාලයකදී මහා ඛේදවාචකයක් රටේ සිදුවෙද්දී මේ වගේ දෙයකට ඉතාමත් වෙහෙස මහන්සි වෙලා ගුරුමෑණිවරුන් සහ අපේ සහෝදර දෙමව්පියන් වෙහෙස මහන්සි වෙලා මෙම අවස්ථාවට බොහෝ සේවයක් කරා ඒ වගේම එතකොට අද අපේ පුංචි බැටව් ඇත්තටම අපිට හිතාගන්න බෑ ගෙදර සෙල්ලම් කරලා ඇවිදලා කරලා ක්‍රීඩා කරලා ඉන්න ළමයි මේ වගේ සංයමයකින් එක තැනකට එකතු කරගෙන මේ වගේ වැඩක් කරනවා කියන්නේ ඇත්තටම හිතාගන්න අමාරුයි අපේ ගුරු මෑණියන්ට අරුණි ගුරු මෑණියන්ට අපි පිළිමදව ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා ඒ වගේම වැඩි වෙලාවක් කතාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ පුංචි බැටවුන්ටත් මහන්සි ඒ වගේම දැන් අපි අවසාන අදියරට පැමිණිලා තියෙනවා ආදරණීය දරුවනි ඔබ සෑම අප විශාල සතුටක් ලබා දුන්නාද ඔබගේ නිර්මල රංගනයන් උද්‍යෝගයේ අපේ මතකයේ රැඳෙනවා ඔබට අපේ නුනුසුම් සුබ පැතුම් ඒ වගේම මේ අවස්ථාවට විශාල සේවයක් කරපු දෙමව්පියන්ට ගුරුමෑණිවරුන්ට සහ මෙම ක්‍රීඩාගාරයේ ක්‍රීඩා පිටිය අපිට ලබා දෙමින් සහයෝගය දැක්වූ විදුහල්පතිතුමාට විශේෂ ස්තුතිය පුද කර සිටිනවා ඊට අමතරව විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ නිවේදක මහත්මයා නිවේදනයේට අමතරව විශාල සමාජ සේවයක් විදිහට ඇත්තටම අපිට පුද්ගලිකව සහ ඒ වගේම ස්ථාවේදීත් ස්තුතිවන්ත වෙන්න ඕනේ විශේෂයෙන් ලොකු පණිවිඩයක් සමාජයට මේ වැඩසටහන හරහා ලබා ඇත්තටම ස්තුතියි සර් ඒ වගේම දෙමාපියන් වෙනුවෙන් සහ ආදි ශිෂ්‍යයන්ගේ දෙමාපියන් ආදි ශිෂ්‍යයෝ අසල්වාසීන් වශයෙන් මෙම දරුවන්ගේ හැකියාවන් නැරඹීමට පැමිණි ඔබ සැමට විශේෂ ස්තුතිය පුද කර සිටිනවා සමහර අයට පැමිණීමට අපහසුතා තිබියදී අසල්වැසි දරුවන් වෙනුවෙන් මෙම ස්ථානයට පැමිණිලා සහ අපේ ගමේ මොන්ඩිසෝරිය ගමේ ඉස්කෝලේ ගමේ පිට්ටනිය එතෙන්ට අපි ඇවිල්ලා මේක බලන්න ඕනේ කියලා හැඟීමෙන් ආපු හැම දෙනාටම ඉතාමත් ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දෙමව්පියන් වෙනුවෙන් මේ අවස්ථාව මට ලබා දීම ගැන ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔබ සැමට ස්තුතියි. ඔබ සැමට සුබ රාත්‍රියක්. गुनगुनाती है ये हवाएं गुनगुनाता है गगन गा रहा है ये सारा आलम
Zubidu param Zubi pampara, zubi param pam. Zubi nache क्यों पागल stupid man. Zubi pampara, zubi param pam. Zubi nache क्यों पागल stupid man. शाखों पे पत्ते गा रहे हैं, फूलों पे भंवरे गा रहे, दीवानी किरणें गा रहे हैं, ये पंछी गा रहे। वो बगिया में दो फूलों की हो रही है गुफ्तगू, जैसा फिल्मों में होता है हो रहा है हूबहू। आई zubi pampara, zubi param pam. Zubi nache क्यों पागल stupid man. Zubi pampara, zubi param pam. Zubi nache क्यों पागल stupid man. Rim झिम सन 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 हवा, टिप 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 बूंदे गुर्राते बिजलियाँ। भीगी साड़ी में यूं ठुमके लगाती तू, जैसा फिल्मों में होता है हो रहा है हूबहू। आई zubi pampara, zubi param pam. Zubi nache क्यों पागल stupid man. Zubi pampara, zubi param pam. Zubi nache क्यों पागल stupid man. अंबर का चांद जमीन पर इतरा के गा रहा, एक टिम टिम टूटा तारा उठला के गा रहा। है रात अकेली तन्हा, मुझे छू ले आके तू, जैसा फिल्मों में होता है हो रहा है हूबहू। Zubi pampara, zubi param pam. Zubi nache क्यों पागल stupid man. Zubi pampara, zubi param pam. Zubi nache क्यों पागल stupid man. Zubi pagal stupid
तरफ तो झगड़ा है, साथ फिर भी तगड़ा है, 2 कदम चलते हैं तो लगता है आठ है। 2 तरह के फ्लेवर, 100 तरह के तेवर, दर बदर फिरते हैं जी फिर भी अपनी ठाट है। कभी कभी चले सीधे कभी मुड़ जाए, कभी कभी कहीं टूटे कहीं जुड़ जाए, हम शाम शहर के 4 पहर के मूड में ढल जाए। कश्मीर में तू कन्याकुमारी, उत्तर में दक्षिण को अफलातून आंख मारी। कश्मीर तू, मैं कन्याकुमारी, दिल बेचने जाए तो फिर ये दुनिया सारी चिपक चिपक के चलती है कभी कभी तो राहें। जुड़े जुड़े कुछ ऐसे के लगा हो जैसे गम, डबल डबल होती थी जो कभी कभी तकलीफें, किसी के संग में चलने से हुई हाफ से कम। हो तेरा मेरा मेरा तेरा तेरा मेरा मेरा तेरा किस्सा तिरंगी कभी कभी चलती है कभी कभी रुकती कहानी बेढंगी। कश्मीर में तू कन्याकुमारी, नॉर्थ साउथ की मिट गई देखो दूरी ही सारी। कश्मीर तू, मैं कन्याकुमारी, 50-50 हर सिचुएशन में हिस्सेदारी। இதுவும் ஒரு ஃபீலா ஜாலியாக தான் இருக்குல்ல. ரவுடி பேபி. ये गोली सोडावे, ये करी कोळंबे, वो कुट्टी पप्पी ना take me take me। ये सिल्क सट नी वेट कट लव सोट सोट talk me Hey my dear மச்சான், நீ மனச வச்சா நம்ம ஒரே சிக்கலா நெஞ்சு ஜிகு ஜிகுதா। மடி ராணி என் ட்ரீம் லவானி நம்ம ஒன்னா சேர ஃபயர் பத்திக்கிருச்சா நம்ம பீச்சு பக்கம் போட்டா ஒரு டப்பா குத்து வேஸ்டா, நீ என் மூடைய ரவுடி பேபி। You're my only girlfriend, I'll give
ஃபயர் பத்தி கிருச்சா let's start a way. सर को घुमा ले राउंड, पैर जरा अप डाउन, इतनी सी ये बात वे। वो बंदा ही क्या है जो नाचे न गाए, हाथों में तू हाथ थाम ले। ओए डांस पे चांस मार ले, ओ सोने डांस पे चांस मार ले, ओ बलिया डांस पे चांस मार ले, ओ सोने डांस पे चांस मार ले।
දොරගස්මුල්ල ක්‍රීඩා පිටියේ නත්තල් සීය ඇවිල්ලා තෑගි දෙන්න. තෑගි ගොඩක් අරගෙන පුංචිත්තන්ට අප්පුඩියක් ගහමුකෝ මේ නත්තල් සීයට. ඔය මදි තව ටිකක් හයි එක ගහමු අප්පුඩියක්. නත්තල උදා කරනවා දොරගස්මුල්ල ක්‍රීඩා පිටිය තුළ දෙසැම්බර් 25 වෙනිදාට පෙර ආතුව සංගීත පෙරපාසලේ වර්ෂාවසාන මහා කලාත්සවයේදී ඔන්න එනවා. ඒක ලොකු බර වල්ලක් අරගෙන ඉන්නේ. ඒ මල්ලේ නම් ගොඩාක් තියෙනවා හැබැයි. ඒ මල්ලේ නම් ගොඩාක් තියෙනවා. බාලක නංගිට මල්ලිට දෙන්න තමයිගෙන ආවෙමා. පුංචි බාලක නංගිට මල්ලිට දෙන්න තමයිගෙන ආවෙමා. ගෝනික්කු ලස්සනයි මధుරා කරනම් ගසයි නත්තල ප්‍රීති සරුයි. මගේ සිදුර උල පිටයි ලස්සන ඇඳුම හැඩයි කදිමයි. නත්තල් සීය ටොපි බෙදනවා බොර කනවා කට්ටිය අම්මලත් බිම බොර කනවා. නත්තල් ගහේ මා එල්ලා තියන්නම් ඕරාලා දෙන්නම් ඕනදේ. නත්තල් ගහේ මා එල්ලා තියන්නම් තෝරාලා දෙන්නම් ඕනදේ. මට ඕනෑ කාර් එකයි ඕනෙක්කා මට හොඳයි සෙල්ලම් බඩු ලස්සනයි. උළුන් වගේ සුදු රැවුල දිගයි ලස්සන ඇඳුම හැඩයි කදිමයි. රබන් ගසයි කෙන්ජිද සොලවයි මේන්නේ නත්තල් සීයයි. තිබෙන කරේ මල්ල පුරා සෙල්ලම් බඩුය පිරීලා. තිබෙන කරේ මල්ල පුරා සෙල්ලම් බඩුය පිරීලා. උළුන් වගේ සුදු රැවුල දිගයි ලස්සන ඇඳුම හැඩයි කදිමයි. රබන් ගසයි කෙන්ජිද සොලවයි මේන්නේ නත්තල් සීයයි. Long time ago in Bethlehem, so the Holy Bible said, Mary's boy child, Jesus Christ, was born on Christmas Day. Hark now, hear the angels sing, a king was born today, and man will live forevermore because of නත්තල් සීයාගේ බෑග් එක බරයිලු. ඒ හින්දා මේ තෑගි ටික දෙන්නලු ළමයිට. අපි නත්තල් සීයටම කියමු තෑගි ටික දෙන්න කියලා. ඔය නම ගහලා තියෙනවනේ. බිනුරි. බිනුරි එන්නකෝ. කෝ බිනුරි. බිනුරි මේ බිනුරිට නත්තල් සීයාගේ තෑග්ගක්. සීයම දෙන්න මේක. සීයා දෙන එක තමයි වටින්නේ. සෙතුජෙන්න මේක පුතේ සෙතුජෙට. ඕක ඔයාට. සෙතුජෙන්න. කෝ සෙතුජෙ. මේ සෙතු එකක් දෙන්නකෝ පුතාට. කේනුජ එන්න කේනුජ. කේනුජ හරි මේකේ නම් බලන්නකෝ. ජනිදු ජනිදු වෙන්න අද උපන්දිනේ නේද? නෙමෙයිද? හරි එයාට තෑග්ගක්.
ජනිදු. තනුකි දහම්සා. හරි පුතේ. චලනි උපේක්ෂා එන්න පුතේ ඉස්සරහට. චලනි උපේක්ෂා. මේ ඉන්නේ. චලනිටත් ඔන්න නත්තල් 100 තෑග්ගක් දුන්නා. තුසංග. ඔන්න තුසංගටත් දුන්නා නත්තල් 100. කවුද කියලා බලන්න ඕන ගෙදර කියලා නත්තල් 100. තුෂිනි එන්න. ඔන්න නත්තල් 100 තෑග්ගක් දුන්නා. ටෂෙන් සදෙව්. ටෂෙන් ඔන්න නත්තල් 100ගෙන් ගන්න. සස්විඳු විහස් රසාංග. ඔන්න ආරත් නත්තල් 100ගෙන් තෑග්ගක්. විදුල්යා. විදුල්යා ළඟම ඉඳලා නත්තල් 100න් දෙන්න. තිනුවි. තිනුවිත් ගන්න. දනිදු තත්සර. තරුන්. කෝ තරුන් එන්න. නත්තල් 100ගෙන් තෑගි ගන්න තමයි මේ බලාගෙන ඉන්නේ ඔක්කොම ටික. හැමෝටම දෙනවලු. මේ බෑග් එක පුරවලා තියෙන්නේ. ඉෂිනි සෙනොල්යා. ඉෂිනි කෝ ඉෂිනි? ලොකු තෑග්ගක් නේද? ඉන්දුවන් කෝ ඉන්දුවන්? ඉන්දුවන් මහීෂා දෙව්මිනි. මහීෂා එන්න. ඔන්න නත්තල් 100 තෑග්ගක් දුන්නා. හසින්දු කෝ හසින්දු? අන්න හසින්දුට තෑග්ගක්. හිරුණ දම්සස්. හිරුණ කෝ? මේ ඉන්නේ හිරුණ. හිරුන් රණබාහු. හිරුනි. මෙන්න හිරුන් කියලා. හිරුන් රණබාහු. කුෂි. මේ ඉන්නේ කුෂි. ගංගොලි ගිහන්සා ළඟම ඉන්නව නේද? රිෂලි සෙහන්සා. රිෂලි කෝ රිෂලි? රිෂලිටත් තියෙනවා නත්තල් 100ගෙන් තෑග්ගක්. මන්දරි නිහින්සා. මන්දරිටත් තියෙනවා. මනුලි ටිරාෂා. මනුලිකෝ? මනුලිට උස්සන් යන්නත් බැයිද කොහෙද? ඒ තෑග්ග ගන්න. විහංගි.
කෝ විහංගි විහංගිටත් ඔන්න නත්තල් සියගෙන් තෑග්ගක් ලවන් පන්සිලු ඔය ඉන්නේ ලවන් ඔන්නට තෑග්ගක් ලකීෂ නෙත්සර හසලි කෝ හසලි හසලි ආමේ ඉන්නේ විදුන් ජෙත්මින් කිරුලි විහාරා කෝ කිරුලි ඔය ළඟට යන්න පුතේ මෙහෙට ජයෝගා මේ ඉන්නේ ධනුෂි නෙත්සරණි ධනුෂි ශාමා අරුණ ශාන්ති සංහිඳ පෙරපාසලේ ප්‍රධාන ආචාර්ය තුමියට මම ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මෙම විවිධ ප්‍රසංගයේ ආරම්භයේ සිට සහ ඉන් පෙර ආතුවත් ඔබට සහයෝගය දුන් සියලු දෙනා ආමන්ත්‍රණය කොට ඔවුන්ට ඔබගේ හදවතේ පිරුණු ස්තුතිය පුද කරන ලෙසට 2025 අවුරුද්දේ සංහිඳ පෙරපාසලේ විවිධ ප්‍රසංගයේ අපි මේ විදිහට අවසන් කරනවා මීළඟට එදිලා තියෙන ස්තුති කතාව මුලින්ම මම ස්තුති කරනවා අපේ හොරගස්මුල්ල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමාන්ට අපේ චන්දන රණසිංහ විදුහල්පතිතුමාට අපිට කිසිම පැකිලීමක් නැතුව සියලුම පහසුකම් සලසා දෙමින් අපේ විවිධ ප්‍රසංගය පහසුවෙන් කරගන්න එතුමා අපිට දුන්නේ අවකාශයට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ ආරාධනය පිළිගෙන අපේ උත්සව වර්ණවත් කරන්න ආපු අපේ ආරාධිත පෙරපාසල් ගුරුතුමියන්ටත් අපේ කුමාර මහත්මයා සහ එම මැතිණියටත් මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ උත්සවේ වර්ණවත් කළේ අපේ මේ ලයිට් දාලා සවුන්ඩ්ස් දාලා ලස්සනට අපේ වර්ණවත් කරපු මේ විවිධ ප්‍රසංගයේ වර්ණවත් කරන්න ඒ සහයෝගය දුන්න කාර්මික මහතුන්ට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ විවිධ ප්‍රසංගය ලස්සන වෙන්න තවත් හේතුවක් වුණා අපේ දරුවන්ගේ ඇඳුම්. ඒ සඳහා අපිට සහයෝගය දක්වපු ඇඳුම් නිර්මාණ ශිල්පීතුමියන්ටත් මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තවත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අපේ ආරාධනය පිළිගෙන මේ අවට සිටින ඒ වගේම මගේ ආදි ශිෂ්‍යයන් අපේ දෙමව්පියන්ගේ නෑදෑ හිතවතුන් ඒ සියලුම දෙනාටත් මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මෙතෙක් වෙලා රැඳී ඉඳමින් අපේ දරුවන්ට ධෛර්ය ශක්තිය දෙමින් මේ උත්සවය පවත්වාගෙන යන්න දුන්න සහයෝගයට. ඒ වගේම මගේ ආදරණීය දෙමව්පියන් ඒ අය නැත්තම් මේ වගේ දිග වැඩක් ලොකු වැඩක් මට කරන්න බෑ. එයාලා මේ උත්සවයේ පටන් ගත්ත දා ඉඳලා මේකට පුරුදු පුහුණු වෙන්න අපි පටන් ගත්ත දා ඉඳලා එයාලා මට මාර පුදුම විදිහේ සහයෝගයක් දුන්නා. ඉතින් ඒ සහයෝගයට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මගේ දරු පැටවු ටික මෙච්චර වෙලා හරි ජවයෙන් ශක්තියෙන් එයාලා නර්තනාංග ඉදිරිපත් කරා. ඒ වෙනුවෙන් මම ඉතාමත් ආදරයෙන් මගේ දරුවන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ සහායිකාව චතුමි ටීචර් ඔබතුමියටත් ගොඩක් ස්තුතියි. නම් නොකියූ කවුරු හරි ඉන්නවා නම් සමා වෙන්න හැම දිනාටම කියූ නොකියූ හැම දිනාටම ස්තුතියි. ඒ වගේම රුවන් වසන්ත මහත්මයා
මගේ ආදරණීය සැමියා මට මේ දවස් ටිකට මාව ගෙදරින් නිදහස් කරලා මට හරි සහයෝගයක් දුන්නා. අවසාන වශයෙන් මම එතුමාටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ උත්සවය හිතේ නිදහසින් මට කරගන්න අවස්ථාව දුන්නට. එහෙනම් හැම දෙනාටම සුබ රාත්‍රියක්. අපි නැවතත් 2026 වර්ෂයේ මේ විදිහටම හමු වෙමු. හැම දිනාටම ලබන්නා වූ නව වසර සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම අවසන් කරනවා. ස්තුතියි.